අපි ටිකක් මේ ආදරය ගැනනේ ගොඩක්නේ කතා කරේ. ඒ හින්දා මේ පොඩ්ඩක් මගේ ඊළඟ කවිය මට දැනිච්ච කවිය ටිකක් වෙන කතාවක් තියෙන්නේ. මේක දැනෙන්න කියන්නේ මේක මේ හේතුව ඇත්තටම දැනිච්ච කවිනේ අරන් ඉන්නත් කිව්වේ මොනවා වැදිච්ච කවිනේ ඩෝංගාපු කවි. ඩෝං ගෑවමත් නෙවෙයි. හැබැයි අර මේක කියවද්දි මට පොඩි පරණ සිද්ධි ටිකක් මතක් වුණා ඉස්කෝලේ කාලේ දේවල් ටික. ඒකත් එක්ක තමයි මම මේක තෝරගත්තේ. මේක ලියන්නේ මේ අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්. මේ මල්ලි දන්නේ නැහැ දැන් මම මේ කියනවා කියලා. මේ කුලේෂ් දිසානායක. කුලේෂ් කියන්නේ මේ පොඩි මල්ලි කෙනෙක්. ලස්සන ඒවා ලියනවා. ලස්සන අහලා තියෙනවා නේ. මේ මරු චරිතයක්. එයා ලියනවා මේ තිරුක්කුරල් මල්දම කියලා කවියක්. හරිද? තිරුක්කුරල් මල්දම. මේක තියෙන්නේ කොහොමින්ද? හරි. වණ්ඩු හදපු අතින් හැදෙන කොණ්ඩ කැවුමත් රහයි, තිලක තියෙන නලලට හිස් බවත් හරි අපූරුයි. පිච්ච මල් වරලසට අරලිය මලත් බෝම හැඩයි, තිරුක්කුරල් කවි අතරට සිරිත් මල් දමේ කවිත් ලස්සනයි. ආදරණීය කෙල්ලේ උතුරේ උඹට දකුණේ මං ආදරෙයි. හරිද? මේ සරල පද පේලි ටිකකින් මේ වැඩේ කියනවා. පසුලියමනක් කියලා එකක් තියෙනවා. ඒක මම තව ටිකකින් කියන්නම්. මේක කොහොමද මට සෙට් වෙන්නේ? කුලේෂ්ගේ මේ කවිය. හරිද? ඉස්සර ඉස්කෝලේ යද්දී අපි මේ අපේ ඉස්කෝලේ ඊට කලින් මම මෙහෙම දෙයක් කියනවා. මම මෙහෙම මේ අර ඔය අපි එක එක ඉන්ටර්විව් කරද්දී එන අයගෙන් මම අහන ප්‍රශ්නයක් තියෙනවා පොඩි. හැමදාම නිකන් ඔය ආර්ට් පැත්තට බර කවුරු හරි එහෙම ආපුවහම මම අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ කලාව සාහිත්‍ය ලංකාවේ තියෙන මේ සංස්කෘතික විවිධත්වය කොහොමද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බලපාන්නේ කියන ප්‍රශ්නේ මම එහෙන අහනවා. ඒකට මේ ලස්සන උත්තරත් මට හම්බ වෙනවා. ඒක අහන්න හේතුව තමයි අපේ ඉස්කෝලේ මේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට හිටියා. ABCD පන්ති වල B පන්තිය තමයි අපේ දෙමළ මාධ්‍ය පන්තිය. හරිද? B පන්තිය. සාමාන්‍යයෙන් ඔය D එක වගේනේ දාන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඔය chance එක ලංකාවේ ගොඩක් ළමයිට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. මම මගේ ඉස්කෝලේ කාලේ එක මුස්ලිම් යාළුවෙක් දන්නේ නැහැ. එක දෙමළ යාළුවෙක් දන්නේ නැහැ. ඒක තමයි. ඒක අවාසනාවක් මාරු විදියට. ඒක ලංකාවේ ගොඩක් දෙනකොට හම්බෙන්නේ නැති නොලැබෙන අවස්ථාවක්. ඒ නිසා ඒක ගොඩක් ප්‍රශ්න වලට මුල මං හිතන්නේ. මුල ඒක අපි හිතන් ඉන්නේ අරගෙන අපි ඔය අර ඔව් අද අපි පොඩි කාලෙම තදට තියුණා. ඒ දෙමළ නම් මුස්ලිම් නම් වුණේ බලන්නවත් එපා වගේ එකක් තියෙන. ඒ වගේ තැනකට ආවනේ. ඒ කියන්නේ 83 නේ කළු ජූලිය එන්නේ. 83 කළු ජූලියත් එක්ක දෙමළ මිනිස්සු කියලා කියන්නේ මේ මාර වෛරී සහගත පිරිසක් බවට තමයි දාලා දෙන්නේ. ඉතින් ඒකනේ තාමත් අපේ මිනිස්සු පොඩ්ඩක් මේ වෙච්ච ගමන් ඔව් ඒ මිනිස්සයාගේ ගති ලක්ෂණ මොකද දෙමළ කියලා කියනවා. මම මේ කවිය ගියද්දි මම බලාපොරොත්තු වුණා ඔය දෙන්නෙන් කොහොම දෙයක්. ඇත්තට මේක මරු. මේ ඒකට ගත්ත ආරම්භයට සතුටුයි. ස්තුති. මේ මම අයිත් කියන්න මේ අපේ ඉස්කෝලේ ABCD පන්ති වල B පන්තිය තමයි දෙමළ මාධ්‍ය පන්තිය. හරිද? අපිට ඇත්තටම අර කියන එක නෑ. දෙමළද මුස්ලිම්ද කතා එහෙම නෑ. ඒක ඇත්ත මේ සීරියස් පිට මම මේ කියන්නේ. මොකද ඒකට හේතු ගොඩක් තිබ්බා. අපේ ඉස්කෝලේ තියෙන ඔය දැන් තියෙනවනේ මේ ඉවෙන්ට්ස්. ඒව අතර අපේ තිබ්බ ප්‍රධාන ඉවෙන්ට් එකක් තමයි මේ සරස්වති පූජාව කියලා කියන්නේ. ඒක කරන්නේ දමිළ මාධ්‍යේ. ඒකට අපි සම්බන්ධ වෙනවා. අපිත් සම්බන්ධ වෙනවා. එදාට අපි ඉස්කෝලේටම දැන් නම් කොහොමද දන්නේ? ඉස්කෝලේටම පොංගල් කිරිබත් මුරුක්කු වඩේ බෙදනවා. ඕක කණ්ඩ හරි අපි එතනට යනවා. අපි ගිහිල්ලා මේවා කරනවා. ඔය කෙහෙල් ගස් කපාගෙන ඇවිල්ලා. ඒක මරු වැඩක්. ඒතකොට අපි සිල් ගන්නවනේ. වෙසක්කේට පොසොන් එකට අපිට දාන බෙදන්නේ අපේ දෙමළ මුස්ලිම් අපේ යාළුවෝ ටික. හරිද? එහෙම එකක් තිබ්බා. ඒ වගේම තව මට මතකයක් තියෙනවා මේ අපේ ඉස්කෝලේ තිබ්බ ඉස්ලාමික් ඩේ කියලා එකක්. හරිද? මගේ යාළුවෙක් හිටිය හෂාන් කියලා. අපි දෙන්න තමයි ඔය ඉස්කෝලේ මේ ආර්ට් වැඩ අරව මේවා කර ඉද්දි අපි දෙන්න තමයි ඔය ඉස්ලාමික් ඩේ ගේ ෆුල් මේ ඩෙකොරේෂන් වැඩ ටික එහෙම කරේ. ඉර හඳක් මේ මොනවා ඉර හඳ නෙමෙයි අඩ හඳයි තරුවයි කපලා පල්ලියක් කපලා ගහලා ස්ටේජ් එකේ ලස්සනට හදලා ওই වගේ වැඩ කරේ අපි. ඒවත් එක්ක ඔය මම ওই බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ
මේ අපිට තිබෙන අර මෙයා දෙමළද මුස්ලිම් සිංහලද ජාතිය ආගම ගැන කිසිම ගැටලුවක් තිබ්බේ නැති කාලයක්. එහෙම බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අපි හැදුන්නේ. ඉතින් ඒක මාර වාසනාවන්ත දෙයක්. මේ කුලේෂ් මේ ලියන කවියට මං ආස ඒකයි. කුලේෂුත් ඒක ලියන්නේ නැත්තේ ඕක හින්දා. ඔය තිරුක්කුරල් කියන එක මේ අපේ මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක තියෙනවනේ. එදාට ඒ උදේට අපි නිකන් ධම්මපදේ ගාතාවකුයි තිරුක්කුරලුයි නැත්නම් සිරිත් මල් දම හරි තිරුක්කුරල් කවි දෙකක් කියවනවා. ඒ දවස්වල අපිට හිතුන්නේ නැහැ මේ තිරුක්කුරල් මොකද්ද මේ හොයන්න ඕනේ කියලා. හැබැයි මේ කුලේෂ් ලියපු එකත් එක්ක මට නිකන් කියවන්න හිතුණා. මම ඔය ගිහිල්ලා ඒක කියවලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන සමානකම් ටික. දැන් ඔය මේ අර යුද්ධේ ඉවර වෙලා ඔය මේ ජනාධිපතිතුමත් කතාවක් කියනවනේ මේ උතුරේ අම්මගේ කඳුළුත් කඳුළු දකුණේ අම්මගේ කඳුළුත් කඳුළු කඳුළුමයි කියලා. මේවත් එක්ක අපේ මේ තියෙන අපි අර ගොඩාක් හොයන්නේ බෙදෙන්න හේතුනේ. අපිට එකතු වෙන්න හේතු 1000ක් තියෙනවා. ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි අපි අර බෙදෙන්න තියෙන පොඩි හේතුව හොයාගෙන ඕක තියාගෙන බෙදෙනවා. ගහ ගන්නවා, මරා ගන්නවා. අවුරුදු ගානකට, පරම්පරා ගානකට විසඳා ගන්න බැරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අයියර මොනවා හරි කියන්න තියෙනවා. ඔව්. ඒක මේ අපේ මම කලිනුත් වචන පාවිච්චි කළා මේ ඥානගත වෙච්ච දෙයක් නෙයි. හොඳ අපි 100ක් කරලා හිටියොත් එක වැරද්ද තමයි මේ මුළු සමාජයට පේන්නේ. නැත්තම් ගෙදර ඉන්න අපිට බයින්න බලාගෙන ඉන්න එක්කනට පේන්නේ. නැත්තම් බිරිඳට නැත්තම් සැමියට අර එක අඩුපාඩුව පේනවා. අර හොඳ 100 පිළිබඳව ඇගීමක් මේ සමාජය තුල නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. මේ ඒකත් එක්ක මේ ඉතින් මං කියන්න ආපු දේ මේ අර අපේ ඉස්කෝලෙන් හදපු අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අදටත් අපිට දෙමළ මුස්ලිම් යාළුවෝ ඕන තරම් ඉන්නවා. අපි අදට කතා කරත් අපේ අය එන මට්ටමකට ඉන්නවා. ඉතින් මේ කුලේෂ් ලියන්නෙත් ඒ අත්දැකීමත් එක්කම තමයි මම මේ ගොඩාක් මේ කතා කරනවා නම් අපිට නිකන් ප්‍රෝග්‍රෑම් එකක් මරම් වගේ කතා කරන්න පුළුවන්. වෙනම මාතෘකාවක් එච්චරමයි යන්නේ නැතුව කුලේෂ් ලියපු මේ පසුලියමනේ වැඩ ඉවර කරන්න. උතුරේ මිනිස්සුන්ගේ හදවත් මෙන්ම දකුණු මිනිස්සුන්ගේ හදවත් ගැහෙන්නේ එකම තාලයකටයි. පැලුණු පතුල්වලට මුහුදු වතුර යද්දි වේදනා දෙන්නේ දකුණේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. උතුරේ මිනිස්සුන්ටත් එය එසේමයි. තල්ගස් අතර සරණ මූදු හුළඟම පොල්ගස් අතරත් සැරිසරයි. ඉතින් උතුර දකුණ යනු භෞමික වශයෙන් දෙතැනක් වූවත් මානුෂීය වශයෙන් එකම තැනක් බව ඔප්පු කරන්නට ඕනෑ තරම් උදාහරණ ගෙනහැර දැක්විය හැකියි. එහෙයින් උතුරත් දකුණත් සැබෑවටම ප්‍රේම කළ යුතුයයි මම සිතමි. මමත් සිතමි. උතුර දකුණ කියලා නිකන් වචන දැම්මහමත් එතනත් පොඩි නිකන් අර එකක් නම් බෙදනවනේ. එතනින්ම බෙදලානේ. ඒකයි මේ කවිෂ්ක මොනවා හරි කියන්න ඕනවා ඒකට. කියන්න නම් තියෙන ඒත් කෙනවා ගෙනාපු තැන අමාරුයි කියන්නේ. ඔය තිරුක්කුරල් කියන වචනේ මම මුලින්ම ඇහුවේ මේ මම ඔක ගැන හෙව්ව ඇත්තටම මොකද තිරුක්කුරල් කියන්නේ කියලා ඒ වචනේ ඇහුවට පස්සේ තියෙන රත්නශ්‍රීගේ සින්දුවක ශාන්ති නීතිය මා වැටෙන කියන සින්දුව තමයි තියෙන්නේ. එතකොට රත්නශ්‍රීයේ සින්දුව ගැන විග්‍රහයක් කරනවා. එයාම කරනවා කියනවා ඒ සින්දුව මෙහෙම ටිකයි කියලා. ඒකේ තියෙනවා තිරුක්කුරල් පොත ගැන මේ කියන කොහොම පාවිච්චි වෙනවා කියලා ඉස්කෝලේ වල මේ එහෙම දැනගෙන හිටියේ නෑ. මේ ඒකයි අනිත් එක අර Facebook වල ගොඩක් තිබු කතාවක් තමයි මොනහසින් වැටුණත් එක පාටයි කඳුළු. මොනහසින් වැටුණත් එක පාටයි කඳුළු කියන එක මේ ඔක අර දිගට කතා කරන්න ගියොත් නම් සෑහෙන තියෙනවා. මෙහෙම එකක් ආවේ ඇයි අපි වෙදිලා ඉන්නේ මොකද්ද මේකට උත්තර ඒකේ මේ දෙපැත්ත හැම පැත්තම තියෙනවා ඉතින් මේ ගොඩක් දේවල් ගොඩක් තියෙන කියන අපි අර අපේ අර කිව්වා වගේ අරුණ අයියා කිව්ව වගේ මේ අපේ ජානවලම තියෙන බෙදෙන්න පොඩි කැමැත්තක්. අපි නේ වැඩි ඕනේ නැහැ. අපි නිකන් Facebook එකේ පැත්ත ගියාට පස්සේ තියෙන්නේ නේ මොකද ගම්පහ අපි. මේ ඒකත් එකම කවිශ්‍ය පොඩි දෙයක් එකතු කරන්න මම ඔකට. ඒ අර මේ බෙදෙන්න ජාන අපිට පොඩි කාලේද මම කලින් කිව්වේ මේ දෙමළක කතා කරන්න එපා කියලා. ඔහොම අර ඒ වචන පාවිච්චි කළාට සමා වෙන්න මේ අපිට එහෙම එකක් අපේ ඔළුවේ හදලා තිබුණා. ඒක අපේ තිබුණානේ. ඒක තියලා කාලයාගේ ඇවෑමෙන් අපි පොඩ්ඩක් දැනුවත් වෙනකොට මේක පොඩ්ඩක් අපි සමනය කළ යටපත් කරගෙන ඉන්නවා. හැබැයි මේ රටේ දකුණේ දේශපාලන අධිකාරියත් මේකට පොඩ්ඩක්
මේ ජාතිවාදයට තල්ලුවක් දෙනවා. අපි සිංහල කියලා එහෙම එකක් ගන්නවා සිංහලයේ කියලා. ඊට පස්සේ ඒක උතුරේ දේශපාලකයෝ මේක අපි දෙමළ අපිට රටක් නැහැ. අපිට මේ කෑල්ල ඕනේ කියලා ඊළම ගැන ඒගොල්ලෝ කතා කරනවා. එතකොට තව අවුරුදු ගානකින් මේක මුස්ලිම් රාජ්‍යයක් වෙන්න ඕනේ කියලා මුස්ලිම් මිනිස්සුන්ගේ ඔළුව මේ මුස්ලිම් දේශපාලකයෝ හදනවා. එතකොට මේ අවශ්‍යතාවය තියෙන සහෝදරයා මේ අපිට මේ පොදු මහජනතාවට නෙමෙයි මේ බෙදා වෙන් කිරීමේ ඌමනාව තියෙන්නේ මේ රටේ දේශපාලකයන්ට. එතෙක් ඔවුන්ට පුළුවන් මේක මේ ඔවුන්ට මේක පාලනය කරගෙන හසුරවගෙන යනවා. එතනින් එහාට ඒක නැතිමුණ දවසකට ඒගොල්ලන්ට අනාගතයක් නැහැ. ඔය තාමත් අපිට පේනවා නේ. රණවීර සමරමේ අපි දැක්කේ නැද්ද? එතකොට ඔය වගේ කතන්දර ටිකක් මේ එළියට එනවා අර පරණ එකම අලුත් විදිහකට එනවා. මම කියන්නේ දැන් මේ කවිය අරගෙන ආපු එක මේ වැඩසටහනට ලොකු ආලෝකයක්. එතකොට මෙන්න මෙහෙම මතවාදයක් අපේ සමාජය තුළම අපිට වපුරන්න පුළුවන් නම්. එතකොට මේක දැන් තරමක් දුරට බීජ රෝපණය වෙමින් පවතිනවා. එතකොට උතුරේ ඉන්න සහෝදරයත් දකුණේ ඉන්න සහෝදරියත් එතකොට සිංහල දෙමළ මුස්ලිම් කියන අපි ඔක්කොම එකම මිනිස්සු. එක මුස්ලිම් මිනිස්සු මුස්ලිම් සහෝදරවරු දෙමළ සහෝදරවරු ඉන්නවා අපේ සිංහල සහෝදරවරුන්ට වැඩිය හොඳ. එතකොට සිංහල සහෝදරවරු ඉන්නවා අරගොල්ලන්ට වැඩිය හොඳ. ඒ මිනිස්සුන්ගේ ගති පැවතුම් සිරිත් ඒ වගේ දේවල් උඩ පහළ යන්න පුළුවන්. ඒක ඕනම සමාජයක ඉන්නවනේ හොඳයි නරකයි. ඒකෙල්ල ಜಾති ආගම අනුව ඒක වෙන් කරන්න බෑ. ඒ හින්දා මම ගොඩක් සන්තෝෂයි මේ කවිය අරගෙන ආවට. ඊටමත් හොඳ යෙදුමක් මේ වැඩසටහනට කියන මම විශ්වාස කරනවා. ඉතින් මේ ඒක තමයි කතාව. තිලක තියෙන නලලට හිස්කමත් හරි අපූර්වයි. කුලේෂ් මරු වැඩේ මේ එතනින්ම මම ගන්න මගේ කවියට එන්න. එතනින්ම මේ අර කිව්වා වගේ අපිට එහෙම දෙමළ මුස්ලිම් යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ නේ. එතකොට අපේ ඔළුව වලට පටවපු දේවල් ටික කියන්නේ ඔළුවට ඉබේ වැටිච්ච දේවල් තිබ්බා අපේ සමාජ ජීවත් වෙනකොට ඒවත් එක තමයි අපි හදාගන්නේ. කියන්නේ අපේ මේ මෙහෙම තමයි දේවල් සිද්ධ වුණා කියලා අපි හිතන් ඉන්න විදියක් තියෙනවනේ. කියන්නේ ඉතිහාසයේ විශේෂයෙන්ම මේ ඉතිහාස කාරණා ගැන අපි ඇත්ත කියලා හිතන් ඉන්නවා පස්සේ තේරුම් යනවා පොඩි මොකක් හරි අවුලක් තියෙනවා මේක මෙහෙම වෙන්න පුළුවන් ද වගේ එකක් මේ එහෙම හිතනවා. මට මතකයි මේ දැන් ඔය කියාති මතක් වුණේ මේ කියන්නේ අපේ ඉස්කෝලේ කියන්නේ මම ගිහ ඉස්කෝල ගොඩකට ගියා. ඒක ඉස්කෝල එක මේ මගේ යාළුවෙක්ට බයිනවා එයාගේ ආගම වෙනස් වුණා කියලා ගුරුතුමියක්. එයා වෙන ආගමක් කියලා මන්ති හැමෝම ඉස්සර බහිනවා මට ඒක. අදටත් මතකයි මාර ඒක කියන්නේ. ෂොක් එකක් අදටත් ඒ කියන්නේ එහෙම කොහොමද ළමෙක්ට දරුවෙක්ට දරුවෙක් තමන්ගේ ආගම තීරණය කරන්නේ නැහැ නේ. එහෙම දේවල් තියෙනවා. කොහොම හරි මේ මම ගන්න කවිය සුජීව හෙට්ටි තන්ත්‍රිගේ පොඩි කවියක්. මේක නිකන් පොඩි වෙඩි කවියක්. පොඩි වෙඩි කවියක්. කනේ හලමි එක කරුණක් හරි තිත්ත. කනේ හලමි එක කරුණක් හරි තිත්ත. අපේ පන්තියේ පොත්වල නෑ ඇත්ත. විජේ ඉඳන් ගොඩ බැස්සේ හොර හැත්ත. කුවේනියට ගන්නට තිබ්බේ කැත්ත. තරම මේක පද හතර එක කවියක් වුණාට කවි හතරක් වගේ මට කවි හතරකට වැඩි අදහසක් තියෙනවා කියලා දැනගෙන කනේ හල මේක කරුණක් හරි තිත්ත අපේ පන්තියේ පොත්වල නෑ ඇත්ත. අපේ පන්තියේ පොත්වල නෑ ඇත්ත කියනකොට මට ටිකක් දැනෙනවා වැඩි කියලා. අපි ගොඩක් ඉගෙන තියෙන බොරු. විජේ ඉඳන් ගොඩ බැස්සේ හොර හැත්ත කුවේනියට ගන්නට තිබ්බේ කැත්ත. අපිට අර ඉතිහාසය ටික ගන්නවා මේ ශාජහාන් රජතුමා ගැන ටච් මහල් හදපු. ඒ වගේම මේ මහා අක්බර් අධිරාජ්‍යය ගැන කියනවා. මතක් වෙන රජවරු ටිකක් කිව්වා. ශ්‍රී ලංකාවේ රජවරු ගැනවා. මහා අක්බර් අධිරාජ්‍යය ඉන්නෝනේ. එයා අධිරාජ්‍යයක අධිරාජ්‍යය. අපිට එක ඒ කියන්නේ මේ පාඩම තිබ්බේ පේපරේ වාර විභාගයට ආව ප්‍රශ්නයක් මේ මහා අක්බර් අධිරාජ්‍යයේ හොඳ ගතිගුණ තුනක් ලියන්න කියලා. ඒක පොතේ තිබ්බා. අපි ඒක දැනන් හිටියා. ඒකේ හොඳ එක ගතිගුණයක් තමයි මහා අක්බර් අධිරාජ්‍ය නිර්මාංශිකයි. වෙජිටේරියන්. එයාගේ හොඳ ගතිගුණයක්. ඒක තමයි අපි ඉගෙන ගත්තේ. හොඳ ගතිගුණ. හොඳ ගතිගුණ.
එයා කොහොමද අධිරාජ්‍යයක් වුණේ? රටවල් වලට ගිහිලා ඒ රටවල් යුද්ධ කළා, ඒ සෙබළු මරලා, පවුල් අනාථ කරලා. ඒතොර ඒ සෙබළු මැරෙනකොට ඒ අම්මා තාත්තා ඒ කියන්නේ ඒ සෙබළෙක්නේ. ඒ අපේ ඒ කියන්නේ දැන් අපිට අත්දැකීම තියෙනවනේ. සොල්දාදුව මිය යද්දි. නේ. එතකොට එහෙම කරපු අධිරාජ්‍යයක් වෙජිටේරියන් වුණා කියලා අපිට මොකක්ද තියෙන වැඩේ? ඔය වගේ නායකයෝ කීප දෙනෙක්ම ඉන්න මේ හිට්ලර් නිර්මාංශය අපිට ඉන්නවා නේ. මම අහලා මොකක් හරි අපිත් ඉන්නවා ලංකාවෙත් කෙනෙක් ඉන්නවනේ පහුගිය දවස්වල නෝන කෙනෙක් කිව්වා. මම කියන්නේ මට මේ තියෙන ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ තමයි අපිට උගන්වන ඉතිහාසයේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ පස්සේ ඒ කියන්නේ ඉස්කෝලේ කාලෙන් පස්සේ අපි නිකන් අර අපි තනියෙන් ඉගෙන ගන්නවා කියලා දේවල් තියෙන පොත්පත් කියවලා අරවනම් බලලා කට්ටිය කියන ඒවා අහලා අත්දැකීම් එක ඉගෙන ගන්නකොට අපිට හම්බෙච්ච සමහර ඉතිහාසයේ චරිත අපේ පෙළ පොතේ නැහැ. අපි පස්සේ ඉගෙන ගත්ත චේ ගුවෙර කියලා හාදෙක් කෙනා. ඌ ගැන එක වචනයක් නැහැ ඉතිහාසයේ පොතේ. ඒකේ අතුරුදහන් චේ ගුවෙර. එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද? අනිත් හැම එකම ඉන්නවා. කියන්නේ ඉතිහාසයේ කියන්නේ අර වගේ ත්‍රාඩ ඔක්කොම ටික ඉන්නවා පොත ඇතුලේ. අර මිනිස්සේ ඒක ඇතුලේ නැහැ. නේද? ඒ වගේ කියන්නේ මම එකක් සෑහෙන චරිත තිබ්බා. අතුරුදහන්. අපිට උගන්වන්න ඉතිහාසෙද නේද? අපිට ආයි හිතන්න ඕනනේ ඉතිහාසය ගැන කියන්නේ. මම කියන්නේ හරි ඉතිහාසය මොකද්ද කියලා. දැන් මහාවංශය මහානාම හාමුදුරුවෝ ලියනවානේ. මහානාම හාමුදුරුවෝ මහා විහාර වංශිකයි. එතකොට ඒකත් එක්කම එයා මහසෙන් රජතුමාට ටිකක් පක්ෂපාතී. එතකොට එයාගේ මේ මහාවංශයේ පුරාවටම එයා පක්ෂපාතී තැන්වලට බර වෙන්න තමයි මහාවංශය ලියලා තියෙන්නේ. ඔක ලස්සනට තියෙන අර මහා රාජ මඩවලගේ මේ නිල් කට්රෝල් කියන පොතේ. ඒක ලස්සනට තාලා තියෙනවා. කියන්නේ කාශ්‍යප කියන්නේ හොඳ කෙනෙක්. මේ අර හාමුදුරුවෝ තමයි මේ ඉතිහාසය ලිව්වේ අර ඒක ලියන කෙනාගේ. දැන් ලංකාවේ ඉතිහාසය ඇත්තටම අලුතෙන් මේක වර්තමානයේ වෙනකම්ම මේක පක්ෂපාතීව තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක අපිට එතකොට වැරදි එකක් තමයි අපි ඉගෙන ගන්න. ඔය ලියන ඒවා දැන් අපි වෙන මාතෘකාවක් ඒ ගොඩක් එහාට ඇදෙනවා අදහස් ගියොත් එහෙම. ඉතින් අපිට මේ අරක තමයි ඉතින් අපේ පන්තියේ පොත්වල නෑ. ඒක තමයි විජය කියන්නේ ඉතින් මොකද ඒක විජය කියන්නේ ලංකාවේ පළවෙනි රජතුමා නෙමෙයි අපිට. ලංකාවේ පළවෙනි රජතුමා විදියට සඳහන් වෙන කෙනා විජය. ඒ කියන්නේ මහාවංශයේ ලියන්න එක තැනක් කොතනින්ද පටන් ගන්න කියලා කල්පනා කරලා මහාවංශයේ එක තැනකින් පටන් ගත්තා. ඒ ආපු තැන තමයි. පුරාවිද්‍යාව හෝ සාහිත්‍ය මූලාශ්‍ර ඒ හරිය වෙනකොට නෑ. එතකොට පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ තමයි අපිට විද්‍යාත්මක එකක් තියෙන්නේ. එතකොට විද්‍යාත්මක කියලා කිව්වත් ඒක එනකොට තමන්ට අවබෝධ වෙච්ච විදිහක් තියෙනවානේ. දෙයක් කියෝ දැන් අපි කියමුකෝ ඊට කලින් තියුණු වංශ කතා ටික පරිශීලනය කරනවා සෙල්ලිපි කියවනවා ඔය ටික. එයාට තේරෙන විදිහක් තියෙනවානේ. දැන් මම මේ කවිය තනියෙන් කියවලා තේරුම් ගත්තට ඔයාට තේරෙන විදිහයි ඔයාට තේරෙන අපි තේරුම් ගන්න විදිහ එකක්. අපි සාකච්ඡා කරලා එක තැනකට ආවොත් එimhe අපි එක මතයකට එනවා. හැබැයි ඒ තේරිච්ච විදිහ අනුවත් මේ වංශ කතාව හෝ ඒ මූලාශ්‍රය ලියනවා. ඔහොම තමයි මේ හැම එකක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ওই ලියවන කෘති හැම එකක්ම එයාට හිතිච්ච විදිහත් ඒකේ අන්තර්ගතයි. ඔය ඕනම පැරණි කෘතියක් ලියපු එකක් ඒක එයාගේ තේරුම් ගත්ත විදිය. දැන් ආගමික ශාස්ත්‍රවරයෙක් දෙයක් දේශනා කරලා තියෙනවා නම් ඒක ලියපු කෙනා එයා ඒක තේරුම් ගත්ත විදිහත් ඒකට බලපානවා. තේරුම් ගත්ත විදිහ අනුව ඒක වෙනසක් වෙන්නත් පුළුවන්. එයා පක්ෂපාතීත්වයේ දරන මතය අනුව ඒක තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔය හැම ලේඛනයක්ම මේ හැම සිදුවීම් ලේඛනගත කිරීමේදී වෙලා තියෙන වින්නහිය. මේ ඉතිහාස ගැනත් අපි වෙනම එකක් කතා කරන්න ඕනේ. දැන් මේ අපි දැන් මෙතන කතා වෙච්ච දේවලුයි මේ කට්ටියට පේන එකට අමතරව කතා වෙච්ච දේවලුයි එක්ක ඉතිහාස කියන්නේත් වෙනම කතන්දරයක්. කවුද මේවා ලිව්වේ නේද? කාගේ වමනාවටද ලියවුනේ?
අපිට ගන්න තියෙන අරක වගේ තමයි කියන්නේ කර. අපි පොඩි කාලේ හිතන් හිටියනේ මේ මීඩියා මීඩියා ටීවී එකේ මොකක් හරි ගියොත් ඒක ඇත්ත කියලා. තරම හිතන් හිටියා පොඩි කාලේ. ඒ ප්‍රවෘත්ති වලට කිව්වේ ප්‍රවෘත්ති වලට කියනේම ඇත්ත කියලා ඇත්ත කියලා ප්‍රවෘත්ති කියනවා නම් ටීවී එකේ මොකක් හරි කරනවා ඒක ඇත්ත කියලා හිතන් හිටියේ. පස්සේ අපි ලොකු වුණානේ. මම කියන්නේ ඉතිහාසයත් තමයි ඒ කියන්නේ අර. ඒක දැනටත් තියෙනව නේද කවිෂ්ක දැන්? අපි දැන් පොතක දෙයක් තියෙනවා කිව්වොත් අපි ඒක විශ්වාස කරනවානේ. අර පොතේ තිබ්බා කියලා. පත්තරේ තියෙනවා නම් උදාහරණයකට පෙන්වන්නෙත් මේ පොතේ තිබ්බා. අර පොතේ තිබ්බා. එහෙමනේ. පොතක ලියවුනහමත් ඒක නිකන් ඇත්තක් වෙනවා නේද? කොහොමද සෙල්ලිපියක ලියවුණා නේද එතකොට? අනික නිසංග මල්ලක සෙල්ලිපිය කොහොමද නේ? වල තමයි අර මොකද්ද අපේ අර කල්නුත් කතා වුණේ මේ. සමහර වැඩ කරද්දි සමහර අය ඉන්නෝනේ මේක මොකක් හරි වැඩක් යනකොට ඌ වැඩක් කරන්නේ නැහැ. ගිහිල්ලා සෙල්ෆි ගහනවා කරලා වැඩ. ෆෝන් එක ගිහලා තන ගිහලා සෙල්ෆි ගහන එක තමයි වැඩේ. සෙට් එකකින ලොක් එනකොට කඩිසරයි. එහෙම සෙට් එකකුත් තියෙනවා. කොහමරි අන්තිමේදී අර වැඩේ ෆොටෝස් ටික බලද්දි අරු තමයි ඉන්නේ. ඒ අන්තිමට වැඩි ඉවරලා පස්සේ කාලේ ෆොටෝස් ටික බලද්දි අර සෙල්ෆි ගහන එක තමයි ඉන්න කට්ටිය හිතන්නේ ඌ තමයි වැඩ කියලා. ඔය වගේ තමයි ලංකාවේ හිටිය නිශ්ශංකම. ඌ යන තැන ගහනවා සෙල්ලිපි. ඒක තමයි වැඩිම සෙල්ලිපි තියෙන්නේ මේ. ඉතින් මේ අපිටත් නේද අර එක වචන එක මේ පේලියක් කළා අපි මේ සෑහෙන ලොකු කතාවකට ගියා. මරු අරුණේ ගේමුකෝ කවියක්. අපි මේ කතාවට දැන් ඉතිහාසයට අපි ගියේ අපේ මේ අපේ ඉස්කෝලේ පොතේ ඇත්තට මේ ඒකට වැඩිය දෙයක් එළිය තියනවා කියන අදහසනේ. එතකොට දැන් ඕකෙන් අපි ඇවිල්ලා දැන් අපි මුලින් කතා කළා ප්‍රේමය, විරහව ගැන ඒ පැත්ත ගැන. හැබැයි මේ ප්‍රේමයෙන් හටගන්නා විප්‍රලම්භ ශෝකයත් එක්ක අපි ඒකෙන් දරා ගැනීමට නොහැකි ජීවිතේ නැති කරගන්නේවා අපි දැන් ඔය කවි කීපයකම අපිට සඳහන් වුණා. එතකොට ඒ ජීවිතේ නැති කර ගැනීම එයාට අනුව සාධාරණයි. එයාට අනුව සාධාරණ වෙන්න පුළුවන්. අපි අනුමත කරන්නේ මම අනුමත කරන්නේ එයා වහබීපක එයාට තියුණ මේ විදියට කරන්න කියලා අපිට එළියේ ඉඳන් දෙන්න පුළුවන්. එයාගේ මනෝභාවයත් එක්ක එයා ජීවත් වෙච්ච සමාජය අනුව එයා ඒ වගේ දෙයක් කරගන්න එක එයාට සාධාරණයි. ඒකනේ. කඩේට ගිහිල්ලා මෙහි තෙල් කුප්පිය ගෙනහල්ලා මෙහි තෙල් කුප්පිය බීලා බොන්න නෙමෙයි මෙහෙම කිට්ටු කරන්නත් බෑ ඒවා. ඒ තරම් ගඳයි. ඒක බොන්න තරම් දරා ගැනීමක් හයියක් තියෙනවා කියන්නේ ගහට නැගලා කඹේ ගැට ගහලා බෙල්ල දාලා පයින්නවා තරමටම ඒක එනවා කියන්නේ ඒක එයාට වෙන එකක් වෙන සීන් එකක් එයාගේ. එතකොට ඒක එයාට අපි එළියෙන් කොච්චර දැක්කත් එයාට ඔක්කොම ඇති එපා වෙලා එතනින් නවත්තන්න ඕනේ. මේක තමයි එන්ඩ් එක කියලා. එතකොට එහෙම නැතුව මේ ප්‍රේමය දරා ගන්න විකල්ප හොයපු මිනිස්සුත් මේ සමාජය තුළ ඉන්නවා. ඒ මිනිස්සු තමයි ජීවත් වෙලා ඉන්නේ. මම කලින් කිව්වේ පිරිමියා කියන්නේ දරා ගැනීමේ සංකේතයක්. ඕනම දෙයක් දරා ගන්න පුළුවන්කම කියන ඒ පිරිමියා. එහෙම දරා ගන්න බැරිකම පොඩ්ඩක් එතනින් එහාට මේ එයාගේ තියෙන ශක්තිය වටහාගෙන නැහැ. ඒ අදහස පොඩ්ඩක් කියන්නේ මම තවත් කියන්නම් මේකෙන්. දැන් මේකේ කවි පන්තියේ නම තමයි මගේ කවි පොත. දකින්න නොදකින්න සිහිනයක හිඳ අකුරු ගැලපූ මගේ කවි පොත. එතකොට පැහැදිලි භාෂාව දකින්න නොදකින්න සිහිනයක හිඳ අකුරු ගැලපූ මගේ කවි පොත. කියන්නේ යා දකින්නත් පුළුවන් නැත්තත් පුළුවන් එයා ඒ අදහස කවිපොත කියන එක අපි අන්තිමට පොඩ්ඩක් ගලපගමු. එතකොට හඬන නොහඬන දින ගණන් කළ පෙමට ඉකිලු මගේ කවිපොත. එතකොට එකීක කසා අඬපු දේවල් ඔක්කොම මයි කවිපොත. තරු සිනාසෙන සතුටින් ඉන්න අවස්ථාවක්. අඳුරු රෑයම සිතම සැනසූ මගේ කවිපොත. යා එතකොට ඊළඟට කියනවා උරුම දිවියට තනිය හුරු කළ කඳුළු පිසලූ මගේ කවිපොත.
දැනද නොදැනද සිතුම් සිතුවිලි පැතුම් එක්කෝ මගේ කවිපත. එතකොට මෙයා මේ දුකේදීත් සැපේදීත් දැන් ද ලස්සන අහසක් තරු දකින්නකොට තරු හිනහෙනවා දකින්නකොටත් එයාට ඒකට තිබුණු එක පිටකල එයා කවි පොතෙන් කවියක් ලියලා ඒක පිට කළා. ඒක වේදනාවක් වුණාම එයා ඒක මැහිතෙල් බෝතලේ ගත්තේ නෑ. ඒ වේදනාව දරාගත්තේ කවි පොතෙන්. එතකොට දැන් මෙයා මේ දැන් මේක මහි කියන කවිය තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට මේකට මගේ කවිපොත කියන එක එයා හැම එයා ලොකු පොතක් තියාගෙන යාට හිතේ හිතන දේ ලියනවා, හිතෙන් හිතන කවි ලියනවා, දුක හිතුනහම එහෙම එකක් විදියට ගන්නත් පුළුවන්. එතකොට එයාගේ මේ චිත්තසංතානය කියන්නේ චිත්තසංතානය කියලා කියන්නේ මේ හදවත ගැඹුරු හිත ඇතුළෙම මෙයා ඔය දේවල් සටහන් කරගන්නවා වෙන්නත් පුළුවන්. එයාගේ කවිපොත ඒක. අන්නේ තුලින් තමයි යාට අර පරිකල්පන ශක්තිය වැඩි වෙන්නේ. කවි ඒවා විඳින මට්ටම දැන් ප්‍රශ්න වැඩියෙන් විඳින මිනිස්සයාටනේ ජීවිතයේ අත්දැකීම් වැඩි. ප්‍රශ්න අඩුවෙන් අත්දකපු කෙනා තමයි ටිකක් බොළඳ. ප්‍රශ්න වැඩියෙන් විඳ දරාගත්තු මිනිස්සයා ජීවිතේ ලොකු අත්දැකීමක් ලැබපු කෙනෙක්. ඉතින් ඒ වගේම මම මේ කවි මේකෙන් මම මේ කවි ඉදිරිපත් කරන්න මම හේතු පාදක කරගත්තේ අපිට ඕනම දෙයක් අපි ජීවිතේ අපිට ප්‍රශ්න එනවා ලොකු දේවල් එනවා අපි හිතනවා මේක තමයි ලොකු මේක අමාරුයි මේකෙන් ගොඩ යන්න බෑ මෙතනින් එහාට යන්න බෑ ඉතින් මම මැරෙනවා එක්කෝ නැත්තම් මේ මම මරනවා මේ දෙකනේ දැන් ඔය අර ඊයේ රූපවාහිනිය අපි දැක්කා මේ කාන්තාවගේ මම ලංකාවේ ඒක දැකලා නෑ මම ඉන්දියාවේ දැකලා තියෙනවා වීඩියෝ වල ලංකාවේ දැකලා නෑ මේ ගැබිනි බිරිය ගුරුවරියා බෙල්ල කපලා කොණ්ඩෙන් අල්ලගෙන බෙල්ල ඔළුව අරයි යන පොලිසියට මන්නෙත් අතේ තියාගෙන අරගෙන යනවා. එතකොට දැන් මොකද්ද ඒ දරගෙන? එයා හේතුව විදිහට මාධ්‍යයෙන් කියන වෙන සම්බන්ධයක් වෙන්නේ නැති කියලා. හරි. එතකොට දැන් ඔතෙන් තව එකකට එනවා අපි. දැන් මේ දරා ගැනීම ඇතුලේ බිරිඳ සැමියා ආදරවන්තයා ආදරවන්තිය මේ අපි අතර තියෙන ඕන අන්‍යෝන්‍ය සම්බන්ධය දැන් වෙන සම්බන්ධයක් කාන්තාව තියෙනවා වෙන පැත්තකට යන පොඩ්ඩක් ගත්තට කම නැද්ද වෙලා හරි මේ කාන්තාව වෙන සම්බන්ධයකට යනවා වෙන සම්බන්ධයකට ගියනකොට ඒක නෙන්නේ සාමාන්‍යයෙන් පිරිමියා කොච්චර ආදරේ කරගෙන හිටියත් ඒ පිරිමියා මොකක් හරි අඩුවක් ඒ කාන්තාවට දැනෙන්නේ නැති තවත් දෙයක් පාගෙන යනවා. එහෙම තේරුම් ගත්ත පිරිමියා බිරිඳ මේ ආදරවන්තයා බිරිඳ සතුටින් ඉන්නවට කැමති කෙනෙක්. එහෙම අය අපේ සමාජයේ මම දැකලා තියෙනවා. ඇත්තටම මම දැකලා තියෙනවා. එයාගේ සතුට ඒකනම් ඒ වෙනුවෙන් සතුට වෙන හදවත් මේ සමාජය තුළ තියෙනවා. ඉතින් ওই සම්බන්ධයෙන් මම ඉගෙන ගත්තේ කවියෙන්. ඒ කවිය මට හොයාගන්න බැරුව ගියා. මොකද තමන්ගේ බිරිඳ සතුටින් ඉන්නවට කැමති නම් එයා ඒ සතුට වෙනුවෙන් මොන දේ කළත් ඒ පිරිමියා සතුට වෙන ස්වාමියා නැත්නම් ආදරවන්තයා සතුට වෙනවා. ඉතින් ඒක කාන්තාවගේ පැත්තෙනුත් ඒ පැත්තෙන් එහෙම තිබුණා නම් මේ සමාජේ ගොඩක් ප්‍රශ්න අඩුයි අද වෙනකොට. ඒතර අරුණ ගත්ත මේ පළවෙනි කවියේ පොයින්ට් දෙකක් තියෙනවානේ. එකක් තමයි කියන්නේ වෙන්වීමක් වුණාම හරි හිත රිදුනම හරි මොකක් හරි කියන්නේ ප්‍රේමයේ බිඳ වැටුණට පස්සේ රිදෙනවා. ඒක ඇත්තනේ කියන්නේ. අපිට මොකක් හරි එහෙම අපි ආදරය කරන කෙනෙක් වෙන් වුණොත් රිදෙන්නේ නැත්තම් ගහදුවතක් එහෙම වෙන්න බෑනේ. ඒක රිදෙනවා කියන්නේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි එහෙම රිදුනම මොකද කරන්න කියන එක. එහෙම මොකද කරන්න කියන එකට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මම කියන්නේ ඒක ගැන අපි කතා කරලා තියෙනවානේ. මොකද්ද කරන්නේ? මරණවද, මැරෙනවද? මේ එහෙම නැත්තම් කවියක ලියලා නිදහස් වෙනවද? සින්දුවක් කියනවද, නටනවද, බොනවද? නැත්තම් කුඩු ගන්නවද?
මොකද්ද තෝරගන්න කියන එක ඒක තියෙනවා. ඒක අපි එක විකල්ප එනවා. මගේ මේ කියන්නේ මම මතු කරන්න හදන කැලේ තමයි රිදෙනවා. ඒක රිදෙන්න ඕන. ඒ කියන්නේ මනුස්සයෙක්ට කියන්නේ එහෙම වේදනාවක් දැනෙන්න ඕන. ඒක ලස්සන මේ පොඩි කවියක් තියෙනවා මේ ඒ කොච්චර රිදෙනවද කියන කියවෙන ප්‍රියලාල් කෝග්ගලගේ කවියක් පුංචි කවියක්. එයා කියනවා මේ අහස බිඳගෙන ඇය පලා ගිය තැනයි ඔය සඳ. කියන්නේ තමන්ගේ පෙම්වතිය වෙන් වෙලා යනවා. වෙන් වෙලා යන එක එයා උපමා කරනවා අහසේ හඳ පායලා තියෙනුනේ. හඳ කියලා කියන්නේ වස්තුවක් නෙමෙයි. ඒක කුහරයක්. කියන්නේ එයා මාව දාලා කඩාගෙන ගිහිල්ලා හැදිච්ච කුහරේ තමයි අහස බිඳගෙන ඇය පලා ගිය තැනයි ඔය සඳ. ඒතර එයා යද්දි මම මොකද්ද කරේ? යන්න කමන්නේ කියලා නිකන් හිටියත් නෑ. එයා යද්දි මට වේදනාවක් තියෙනනේ. මං වෙඩි තියු. ඇය පලා යන දෙසට මා තැබූ වෙඩි සිදුරු කළ තැනුයි ඔය තරු. තරු කියලා කියන්නේ මං එයා යද්දි වෙඩි තියුවා. ඒවා තරු. ඒ කැල් ටික තමයි තියෙන්නේ කියන්නේ. මම ඒ කවි වැඩියෙන්ම දැනන එක තමයි කියන්නේ. මේ වේදනාව දැනන ඒ කවි පිළිගන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඒ කවිය මට හම්බෙලා නැහැ. හැබැයි කියවනකොට හරි අපි මේ පද දෙකෙන් අපි විඳිනවා කවිය. කවිෂ්ක මේ කවි ගොඩක් ක්ලිය වෙලා තියෙන්නේ මේ දුකින් ඉන්න වෙලාවට එහෙම එකක් තියෙනව නේද? එහෙම තියෙනවනේ. එහෙම ගතිය. ඒක මට දුකට සතුට සංවේදී වෙන වෙලාව. ගොඩක්ම තනි වෙච්ච වෙලාවල් වලදී. අර මේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ කට්ටිය මේ ඔය බෝධි පූජා තියෙන ඒවා දේවාල වලට ගිහිල්ලා තියෙන ඒවා මං කියන්නේ ඔක අර මිනිසුන්ට දුකක් වේදනාවක් දැනුනහම ප්‍රශ්නයක් දැනුනහමනේ ගොඩක් ඔය තැන් වලට යන්නේ. අර ඔය පලි ගන්නවට වැඩිය අර අයියා කිව්වා වගේ බෙල්ල කපලා මේව කරනවට වැඩිය නොපෙනෙන තැනකට හරි ගිහිල්ලා කියලා ගහක් ගලක් හරි වැඳලා ඒ තියෙන අර ආවේග ටික පිට කරගන්න එක අවුලක් නැහැ. කාණියක් නැහැනේ තුනී කරගන්න එක. ඉතින් ඒවර සමහරු ප්‍රශ්න කරනවා නිකන් බොරු වැඩ අරවා මේවල කියලා. එහෙම නැහැ ඉතින් ඒව. හැබැයි එතනම අපි දැන් ඒකත් ඕනේ. එතනම රඳවන්න නැතුව ඊට වැඩිය සබුද්ධික දැන් බෝධි පූජාව කරනකොට බුද්ධ ආගමේනේ. අපිට බෞද්ධ දර්ශනයේ ඊට වැඩි ඉහළ තැන් තියෙනවා. ඒ බෝධිය ළඟම කට්ටිය තියන්නේ නැතුව එතනින් එහාට යන්න පුළුවන් ඒක කතිකාවතක් හෝ මේ වැඩසටහනක් නිර්මාණය වෙන්න ඕන. දැන් අර මම දැකලා තියෙන දේ තමයි ගමේ නම්. ගමේ ගොඩක් අපේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා යාළගේ කියන්නේ ඒ ගමේ තියෙන තත්ත්වෙත් එක්ක එයාලට මොකක් හරි දෙයක් ගැන තේරුම් කළ දෙනවට වඩා සහ මොකක් හරි අපි පාරක් කියනකට වඩා එයාලට ළඟයි. එයාලා පුරුදු වෙලා තියෙන එක බෝධිය ගාවට ගිහිල්ලා එයාලගේ දුක කියලා එකකින් පිටිටක් බලාපොරොත්තු වෙන එක එයාලට මේ මාර ළඟයි සහ ඒක මාර ඉෆෙක්ටිව් එක. මිනිස්සුන් සැනසෙනවනේ. ඒ කාටවත් කරදරයක් නෑ. එතෙන් බෝධියක් ළඟ ගිහිල්ලා වාඩි වුණාම ඒකේ අපේ හිතටත් අපි දැන් කොච්චර සමාජයේ විවිධ දේවල් පිළිබඳ කතා කළත් අපිටත් යම් දෙයක් දැනෙනවා. අපිටත් යම් දෙයක් දැනෙනවා. අපිත් සංවේදී වෙනවා එතෙන්දී. එතකොට ඒක තමයි දැන් මං කිව්වේ මේ කියන්නේ ඒකට විරුද්ධ අදහසක් නෙමෙයික බෝධිගාට යන්න එපා කියලා නෙමෙයි. දැන් අවුරුදු ජීවිතේ හැමදාම දුකක් ආවෝ කියන්නේ බෝධිය ළඟටම යනවට වැඩිය ඒ ප්‍රශ්නේ එන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නම් එන්නේ ඒ තැනට දැන් මං කියන්නේ වේලිච්ච ඉරට නවන්න අමාරුයි. නවන්න ගියොත් කැඩෙනවා. එඳ වේලිච්ච ඉරට නවන්න නැතුව මම කියන්නේ අලුත් ඒවා අපි ඒ කියන්නේ සබුද්ධික වෙන්න ඕනේ. හැම පුරවැසියම සබුද්ධික වෙන්න ඕන ඕනම දෙයක් පිළිබඳ. තමන් කන දේ පිළිබඳ, තමන් අඳින දේ පිළිබඳව, තමන් අදහන ආගම පිළිබඳව ඒ සබුද්ධික වෙන්න. ඒ ආගමේ ගැඹුරට ගිහිල්ලා බැලුවාම මේක වටිනා දේවල් තියෙනවා. ඒ වටිනා දේවල් ටික තමයි මේ අපි මේ සමාජගත වෙන්න ඕනේ. ඒකේ ලොකු පාට් එකක් තියෙනවා කලාවට නේ අපි අනිවාර්යයෙන් කවිය කියන්නේ මිනිස්සු සබුද්ධික කරන එක පැත්තෙන් කියන්නේ මම කියන්නේ කවි ලියන්න ඕනේ නැහැ මිනිස්සු සබුද්ධික කරන්න බලාගෙන ඒ කෙනෙක් ලියන්නේ තමන්ගේ නිදහස් වීමට තමයි හැබැයි ඒක ඇතුලේ යාට පුළුවන් මේ වෙන ලෝකයක් ගැන හිතන්න අවස්ථාවක් දෙන්න තමන්ගේ අත්දැකීම් වලින් ඒකට ඒක ඉබේ වෙන එකක් එහෙම කියන්නේ සමාජයට පණිවිඩ දෙන්න එහෙම කවි ලියන්න ඕනේ නැහැ එහෙම හිතලා ලියන්න ඕනේ හැබැයි පොදුවේ සමාජයට පණිවිඩයක් යනවා ඔව් යනවා දැන් මමගේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කාලෙන් එහාට එනකොට මම ලොකු වෙන්නේ ජාතිවාදියෙක්. මමද සිංහල ජාතිවාදියෙක්. එතකොට
මම පල්ලි වලට ගිහිල්ලා ගහලා කුඩු කරලා බේව කරලා එළියට දාලා තියෙනවා. ඒ වගේ චරිතයක්. හැබැයි එතනින් එහාට යනකොට ඒක තිබුණා. ටික කාලයක්ම තිබුණා. ඊට පස්සේ සමාජ අවබෝධය ටික ටික හැදෙන්න ගත්තා. පොඩ්ඩක් වයස යනකොට පරණත වෙන්න ගත්තා. මම මේ මොනවද මේ කෙල්ලලා තියෙන පිස්සු කියලා ඊළඟට අපිට අවබෝධ වුණා. එහෙම නෙමෙයි මේ සමාජයේ හැම පුරවැසියෙක්ම ඉන්න ඕනේ. හැම ජාති ආගම ඒව සලකන්නේ නැතුව අපි හැමෝම එක මිනිස්සු විදියට මේ අපි ඔක්කොම වෙලාවකට මොනේද ඇයි අපි ඔක්කොම එකම භාෂාවක් කතා කරන්නේ නැත්තේ? දෙමළ හෝ මුස්ලිම් කියන්නේ දෙමළ හෝ වෙනත් භාෂාවක හෝ සිංහල හෝ එකක් අපි කතා කළා නම් මේ ප්‍රශ්නේ නෑනේ. අපි ඔක්කොම භාෂා ප්‍රශ්නේ ලොකුම ඒකනේ ගොඩක් ප්‍රශ්නේ. දේවල් වලට තියෙනවා. ඔව්. ඉතින් එතෙන්ට අපි ඒ දේ මූලිකව මගේ හිතට එන්නත් මම කියන්න ආවේ ඒක කවියක් මේ මට උපයෝගී වුණා. ඒ කවියත් එක්ක තමයි මම මේ වෙනස් විදියට හිතන්න ගත්තේ. නීලමණියගේ මට මතක නැහැ හරියට මම කයි පන්තියේ මම ගොඩක් ඉස්ස දැන් අවුරුදු 10කට 15කට වගේ ඉස්සෙල්ලා මම කියෙව්වේ. ඒ කාලේ ඉඳන් තමයි පොඩ්ඩක් මම වෙනස් විදියට හිතන්න ගත්තේ. හරි. කවිත් ගෙනාව අපි ගොඩක් කලින් ඉඳලා මේ කවි ගැන කතා කරන්න ඉන්නේ. මොකද ඇත්තටම දැන් මේක අහන් ඉන්න කෙනෙකුට උනත් තේරෙනවා මේ කවි 6ක් ගෙනල්ලා අපි දෙක ගෙනාවනේ කවි. කවි කතන්දරයක්ම නෙවෙයිනේ මේක නිකන් කවිය කියවලා ඒකේ තියෙන්නේ මොනවද කියන එකම නෙවෙයි. ඊට වැඩිය එහා ගිය මේ කවි ඇස්සේ අපිත් ඉන්නවා. මං ගෙනාවු කවි දෙක ගෙනා මම ඉන්නවා. මම ඔය දෙන්නගෙත් එහෙමනේ. මේ කවිස්ක ඉතින් මේ කියන්න මොකක් කරේ අපි වැඩේ අවසන් කරගමු නේද? අරුණ අයියලා කියුමේ අපි ජීවිතේ. අපේ ජීවිතය අපි ඔයගොල්ලන්ගේ ජීවිතේ. කවියෙන් ඒක රහට කියන්න පුළුවන්. මොකද කවිය කියන්නේ ටිකක් ෂෝට් එකක් නේ. අපි නිකන් ෆිල්ම් එකක් බලන්න ගියොත් පැය දෙකක් විතර ඉන්න ඕනේ ඒක බලන්න. කවියක් එහෙම දැන් අපිට විනාඩියෙන් කියුවා. සහ පුංචි උනාට සමහර කවි පොඩි කරන්ට් එකක් වදිනවා. හොඳ එකක් අපි ඇතුළට වදිනකොට මට වදින එක තව කෙනෙකුට වදින්න නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් ඒවා තියෙනවා පොදුවේ හැමෝටම වදින්නේ. හරි ඉතින් එහෙනම් ආයෙ දවසක හම්බෙමු. අපි තව මොකක් හරි කතා කරන්න මාතෘකාවක් හැදුනා මෙතන නේද? අපිට ඉතිහාස ගැනත් කතා කරන්න දවසක් දාගන්න වෙයි. චිත්‍රපටි ගැනත් කතා කරන්න දවසක් දාගන්න වෙයි. තව ගොඩක් දේවල් කතා කරමු. එහෙනම් ඩවුන්ටවුන් පොඩ්කාස්ට් අද කවි මොකද්ද අපි දැම්මේ? හිතට දැනුණු කවිද? හිතට වැදුණු කවි. හිතට වැදුණු කවි නේ. ඩෝම් ගාලා වැදුණු කවි. මේ එහෙනම් අපි වැඩි ඉවර කරමු. අරුණ අයියා එහෙනම් නියමයි. ඔව්. ජය වේවා. එහෙනම් අපි අය දවසක හම්බෙමු.